හායි කොහමද ඔයාලට? අපි දැන් මේ යන්නේ මන්දාකිණි රංගන පාසලෙන් වාර්ෂික සංවිධානය කරන විනෝද චාරිකාවක්. මේ වෙලාවේ පාන්දර 5යි වෙලාව. අපි මේ පාර සංවිධානය කරේ මේකමේ බ්‍රවුන් බීච් එක. ඉතින් අපි මේ යන්නේ විනෝද චාරිකාවක්ම විතරක් නෙමෙයි. අපි විශේෂ වැඩකටත් එක්ක තමයි අද මේ හැමෝම යන්නේ. අපි බලමු මොනවද ඒකෙන් කරන්න කියලා. ඔන්න පැය දෙකකින් අපි එතන ආවා. දැන් මේ අපි මොකටද සූදානම් වෙන්නේ? ඔන්න ඉතින් කට්ටියම කොළ බල මොකද්ද මේ කරන්න යන්නේ? බලමු තව චුට්ටකින් අපි මොකද්ද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියලා. මේක තමයි මේකමේ බ්‍රවුන් බීච් එක. ඔන්න අපි මේ යන්නේ ෂෝට් ෆිල්ම් එකක් කරන්න. මේ ඉන්නේ ඒකේ ඉන්න නළු නිළියෝ. ඔන්න අපේ පළවෙනි සීන් එක පටන් ගත්තා. අපේ මතීෂ තමයි ඉස්සෙල්ලම සීන් එකට හිටියේ. හොඳටම අවසරයි. මාත් ඉතින් හැට් එකයි සන්ග්ලාස් දෙකයි දාගෙන මොකද මේ පැත්තේ වෙන්න බලන්න. මෙන්න මම එනකොට අපේ බෝලෙට සරුංගලයක් අවුලා. මෙයාගේ වැඩේ ඉතින් සෙල්ලම් කරන එක. දැන් ඔන්න කට්ටිය අවසරයේම වැඩ ටික පටන්ගෙන. මේ ඉන්නේ අපේ අමීෂා. එයාගේ සීන් එක තමයි මේ වෙලාවේ යන්නේ. ඔන්න එයාසේ අපේ එඩි මහත්තයත් කෑගකාරයට මෙට යනවා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා මෙන්න මේ අංකල්ගෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එයා හරිම ආසාවෙන් තමයි ඇක්ට් කරන්නේ. බලන්න ලස්සන ස්වභාව ධර්මයේ විසින් අපිට දායාද කරලා තියෙන සුන්දරත්වය අපි මෙන්න මෙහෙම තමයි විඳින්නේ. ඔන්න දැන් අපි තුන්දෙනා චුට්ටකට ආවා විරල පැත්තට. ෂෝට් ෆිල්ම් එක කරන අතරතුරේ තමයි චුට්ටක් ඇවිදින්න හිතුවේ. බලමු අපිට දැන් කවුද හම්බෙන්නේ කියලා. ඔන්න අපිට තව ලස්සන අක්කා කෙනෙක් හම්බුණා. අපි එයත් එක්කත් වීඩියෝ එකක් කරලා දැන් චුට්ටක් නටනවා. මොකද අපි නිදහසේ ඉන්න ඕනේනේ. නිදහසේ ඉන්න එක තමයි ජීවිතේට ගොඩාක් වටිනම දේ. මේ යන්නේ අපේ සකුන්තලා අක්කා. මෙයාට නම් මොන පෙන්වන්න බෑ කීවා. දැන් ඔන්න මේ දෙන්න තමයි අපේ කැමරාමන් අයියයි මල්ලි. ලක්ෂිත් සර්, කෙනෙක් සර්, නෙවිල් අයියා ඔන්න ඒගොල්ලොත් මගේ ලෝකෙකට එකතු වුණා. දැන් ඉතින් ඔන්න අපි ටික වැඩි නිදහසේ උපදූප කතා කරන එක. ටිකක් වෙලා කතා කර හිටියා. නිදහස කියන්නේ ජීවිතේට හරි වටින දෙයක්නේ. ඔන්න ඉතින් චිත්තේ හැටේ ඇඳගෙන මමත් ලෑස්ති වුණා මගේ සීන් එකට. මට ඉතින් මේ චරිතය හරිම වැදගත්. මොකද වෙනස්ම චරිතයක්නේ. ඒකට මම හරිම සාධාරණයක් ඉෂ්ට කරා. ඔන්න දැන් තමයි අපේ ෂෝට් ෆිල්ම් එකේ අවසාන මොහොත. මේ කොහෙද යන්නේ? පණින්නද ලෑස්ති? මේක තමයි අපේ වාඩිය ෂෝට් ෆිල්ම් එකේ අවසාන ටික. පැන්න නේද මෙයා මොහොතට? දැන් මේ කවුද එන්නේ යන්නේ කලෝරේ? බලමු අපි මෙයා මොකද කරන්න කියලා ඇවිල්ලා. කොහෙද මේ ළමයා බලන්නේ? ඔන්න ඉතින් තව ටිකකින් මෙයා කෑ ගහන්න පටන් ගන්නවා. වටේ ඉන්න මිනිසුත් ආවානේ මෙයාගේ මෙන්න මේ කෑ ගැහිල්ලට. බලන්නකෝ පොඩි උනාට කටේ සැර. ඔන්න ඉතින් එදා දවසේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා අපි පාන්දර වෙලා තමයි නිදාගත්තේ. මේක මගේ ජීවිතේට අලුත් අත්දැකීමක්. මොකද අපි එදා නිදාගත්තේ වෙනද වගේ ඇඳේ නෙවෙයි. වෙනස්ම අත්දැකීමක්. මුහුදු විරල් තමයි අපි නිදාගත්තේ. ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද මෙහෙම යාළුවොත් එක්ක නිදහසේ ඉන්න තියෙන එක තරම් වටින දෙයක් තවත් නැහැනේ. ඔය පිටිපස්සෙන් පෙන්නේ අපි හිටපු වාඩිය. මේක ඉතින් හැමෝටම මතක හිටින විනෝද චාරිකාවක් වුණා.
කලින් දවසේ ගොඩක් මහන්සි වුණ නිසා අපි කාටවත්ම රැල්ල පාගන්න යන්න බැරි වුණා. ඔන්න ඉතින් පහුදා උදෙන්ම අපි ගියා රැල්ල පාගන්න. චුට්ටක් නටලා විනෝද වෙලා අපි ඒ දවසත් ගෙවන්න තමයි මේ සූදානම. දැන් ඉතින් අපි දෙන්න චුට්ටක් නැටුවා මෙතන. ඔහොම තමයි අපේ පහුදා දවස ආරම්භ වුණේ. මේ බලන්නකෝ. ඒ පාර කවුද මේ විරල නිදාගෙන ඉන්නේ? ඔන්න ඉතින් කට්ටිය සෙල්ලම් කරන්න පටන් ගත්තා. කවුද બોලේ මේ බෑග් දෙකකුත් උස්සගෙන. මෙයාට නම් දැන් හොඳටම මහන්සිලා තමයි ඔය ආවේ. මේ ඉන්නේ සෙතුලිනි. එතකොට මෙයා මේ මොනවද කියව ඉන්නේ? බලන්නකෝ. මොහොතකින් නාල මෙතන ඇවිල්ලා තව කියවන්නත් එනවා. මේ ඉන්නේ අපිව ආරක්ෂාවෙන් එක්කන්ගේ බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා. ඔන්න ඉතින් තවත් අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුණා. බලන්නකෝ ඒගොල්ලන්ගේ ලස්සන. මේ මොකද්ද මේ කරන්නේ? මේ ඉන්නේ අපේ මන්දා කෙනෙක් රංගන පාසලේ මියුසික් කණ්ඩායම. දැන් ඉතින් කට්ටිය විනෝද වෙනවා, සෙල්ලම් කරනවා. කලින් දවසේ වැඩ තිබ්බ නිසා අද තමයි හැමෝම ඇවිදින්න පටන් ගත්තේ. සෙල්ලම් කරනවා. මෙයා තමයි අපේ ෆොටෝ ගත්තේ. මේ ඉන්නේ සචිත්‍ර. අපි දෙන්න මේ යන්නේ කොහෙද? චුට්ටක් මොකද? ඔන්න ඉතින් අපි දවස් දෙකේ විනෝද චාරිකාව ඉවර වෙලා ගෙවල් වලට එන්න ලෑස්ති වෙද්දී අපේ වාහනයට උණු දේ බලන්නකෝ. අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වුණා. හැබැයි අපේ මන්දාකිණිය හැමෝම එකතු වෙලා සහයෝගයෙන් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. අපිට ඉක්මනින්ම අපේ වාහනය මේ අරගෙන ගෙවල් වලට එන්න පුළුවන් වුණා. දැන් බලන්නකෝ මේගොල්ලන්ගේ තියෙන කැපවීම. එහෙම තමයි හැමෝම එකතු වෙනවා නම් ඕනම වැඩක් සාර්ථක කරගන්න පුළුවන්. මෙන්න ඒ අස්සේ බෝලෙට පව් එකක් හම්බෙලා. බලන්නකෝ යාගේ ලස්සන. දැන් ඉතින් අපි දවස් දෙකක් මේක මේ ඉඳලා ගෙවල් වලට එන්න තමයි ලෑස්ති වුනේ. ගොඩාක් සතුටු විනෝද චාරිකාවක්. වෙනස්ම අත්දැකීම් ලබා දුන්නට මන්දාකිණි රංගන පාසලේ ලක්ෂිත සර්ට බොහොම ස්තුතියි.